හායි හැමෝටම අද ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීම පාඩම ගැන පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද 2025 ලෙවල් එකවුන්ටින් ප්‍රාග්ධන ආයෝජන තීරණ ගැනීමේ ප්‍රශ්නෙත් එක්ක ළමයින්ගේ ඔළුවේ තියෙන පොඩි ඝට්ටනයක් තියෙන නිසා. හේතුව තමයි ඒ පේපර් එකේ අහලා තිබ්බා ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හදන්න ARR හදන්න. හැබැයි ඒ ARR හදන්න ඉගෙනගෙන තියෙන ක්‍රමේ සහ මාකින් එකේ ලකුණු දීලා තිබ්බ පිළිතුර අතර පොඩි දෝලනයක් තියෙනවා. කියන්නේ මාකින් එකේ තියෙන වෙලමාංශ එකක් සහ ළමයින්ට ඉන්නේ තවත් අංශ එකක් ඒගොල්ලෝ ඉගෙනගෙන තියෙන ක්‍රමත් එක්ක. එතකොට සාමාන්‍ය ළමයි ඉගෙනගෙන තියෙන ක්‍රමය ගත්තොත් සාමාන්‍ය බදුපසු ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජනය වැඩි කිරීම 100 කියන එකෙන් තමයි ARR අපි හදන්නේ. ඒ සූත්‍රයේ කිසිම වෙනසක් නැහැ. ඒක හරි. ඒ වගේම තව සූත්‍රයක් තියෙනවා. මූලික ආයෝජනය මතත් අපිට ARR හදන්න පුළුවන්. ඒක ගානේ කියලා තියෙන විදිහට තමයි අපි කරන්න ඕනේ. මම මුලින්ම ගානේ මුකුත් නොකියුවොත් අපි සාමාන්‍යයෙන් හදන්නේ සාමාන්‍ය බදුපසු ලාභය බෙදීම සාමාන්‍ය ආයෝජනය වැඩි කිරීම 100. ඒක හරි. ඒක ටීචර්ස් ගයිඩ් එකේ තියෙනෙත් ඒකම තමයි. සහ ළමයි දන්නෙත් ඒකම තමයි ARR සූත්‍රයට. මෙතන ප්‍රශ්නේ උනේ සාමාන්‍ය ආයෝජනය හදනකොට සාමාන්‍ය බදුපසු ලාභයත් ප්‍රශ්නයක් නෑ. ටීචර්ස් ගයිඩ් එකේ තියෙන සාමාන්‍ය බදුපසු ලාභය. එතකොට ඉතින් ළමයෙක්ට තර්ක කරන්න බෑ බදු පෙර ලාභය ගන්න පුළුවන් කියලා ගානේ මුත් කියලා නැත්නම් අපි බදුපසු ලාභය ගන්න ඕනේ. හේතුව ඔයාගේ විෂය නිර්දේශයේ තියෙන බදුපසු ලාභය මත තමයි ARR හදන්න කියලා. හැබැයි සාමාන්‍ය ආයෝජනය ගන්නකොට ඔයාගේ විෂය නිර්දේශයේ තියෙන්නේ ආයෝජනයේ මුල වටිනාකමට ආයෝජනයේ අවසාන වටිනාකම එකතු කරලා දෙකෙන් බෙදලා. එතකොට සමහර ළමයි ඉගෙනගෙන තිබ්බේ මූලික ආයෝජනය ධන සුන්බුණාගේ බෙදීම 2 කියන එක. ඒක වැරදක් නෑ. ඒක නිවැරදි. හැබැයි ඒක වාගේ විෂය නිර්දේශයට අනුව එහෙම පිළිතුරක් ගත්තට ලකුණු දීලා නැහැ. එතකොට වාගේ විෂය නිර්දේශයේ තියෙන ආයෝජනයේ මුල වටිනාකම ධන ආයෝජනයේ අවසාන වටිනාකම බෙදීම 2 කියන සූත්‍රය තමයි පේපර් එකේ මාකින් එක හදද්දී යාළ භාවිතා කරලා තියෙන්නේ. එතකොට ඔයාගේ විෂය නිර්දේශයට අනුව සාමාන්‍ය ආයෝජනය හදනවා නම් ඔයා LKS 16 යටතේ වත්කමේ පිරිවැයට ගන්න දේවල් තියෙන්නේ. අන්න ඒව තමයි ආයෝජනයේ මුල වටිනාකම් විදියට ගන්න ඕනේ. නව වත්කමේ පිරිවැය, ගෙනීමේ හා සවිකිරීමේ කුලි ඊට පස්සේ ගත්තම තවත් මොන හරි එහෙම පිරිවැයක් තියෙනවා නම් අන්න ඒවත් ආයෝජනයේ මුල වටිනාකම් විදියට අපිට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ආයෝජනයේ අවසාන වටිනාකම කියන්නේ ඉතින් සරලව සුන්බුන් නැගීම තමයි. එතකොට සමහර ළමයි ගාන හදලා තිබ්බේ ආයෝජනයේ මුල වටිනාකම කියන එක වෙනුවට මූලික ආයෝජනය දාගෙන. මූලික ආයෝජනය කියන concept එක වාගේ විෂය නිර්දේශයේ පැහැදිලිව කියනවා. මම මේ කොළ පාටින් කොටු කරන එක තමයි මූලික ආයෝජනය හදලා තියෙන විදිය. වත්කමේ පිරිවැයට ගෙනීමේ හා සවිකිරීමේ වගේ කුලී එකතු වෙලා කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තිබ්බොත් ඒක මුදල් ගලා යාමක්, පැරණි යන්ත්‍රයේ විකුණලා සල්ලි හම්බුනොත් ඒක ගලා ඒමක්, පැරණි යන්ත්‍රයේ විකුණද්දී මොනවා හරි ටැක්ස් එකක් ගෙවන්න උනා නම් ඒක මුදල් ගලා යාමක්. අන්න ඔය කියන ටිකේ එකතු කිරීම අඩු කිරීම ටික ගලපලා එන අන්නගේට කියනවා මූලික ආයෝජනයේ සුද්ධ මුදල් ප්‍රවාහය කියලා. එතකොට මූලික ආයෝජනය ගන්න හැටි විෂය නිර්දේශයේ පැහැදිලිව තියෙනවා. ඒක තමයි මේ ක්‍රමය. හරිද? මෙතන වරදුනේ ළමයි මූලික ආයෝජනය දාලා ඒකට සුන්බුන්නක එකතු කරලා දෙකෙන් බෙදලා උත්තරයට ලකුණු දීලා නොතිබීම. එතකොට මතක තියාගන්න මේ සූත්‍රය හරි වුණත් වාගේ විෂය නිර්දේශයේ ඒකට නෙමෙයි ලකුණු දීලා තිබ්බේ. ආයෝජනයේ මුල වටිනාකම එහෙම නැත්නම් ආයෝජනයේ පොත්තගේ මූලික පළ කියන ආයෝජනයේ මුල පොත්තගේ. හරිද? එතකොට ඒක මං හිතනවා දැන් ඔයාලට තේරෙයි කියලා. දැන් ඊගාව පේපර් එකකට හරි අහුවොත් එහෙම සාමාන්‍ය ආයෝජනයේ මත ARR ගණනය කරන්න. එතකොට ඔයා කරන්න ඕනේ සාමාන්‍ය ආයෝජනයේ මත ගන්නවා නම් මොකද මේ සාමාන්‍ය ආයෝජනය ගන්නකොට ආයෝජනයේ මුල වටිනාකම කියලා ගන්න ඕනේ. අර වත්කමේ පිරිවැය සහ ඒ වත්කමේ පිරිවැයට ඇතුළත් කරන්න පුළුවන් අනිකුත් දේවල් එකතු කරගෙනගේ නැතුවර කාරක ප්‍රාර්ථනය, පැරණි යන්ත්‍ර වික්‍රීමේ ලද මුදල්, ඊට පස්සේ බදු ගෙවීම වගේ දේවල් කලපන්න එපා. හරිද? හිතන්න ගානේ කියනවා මූලික ආයෝජනයේ මත කියලා මේ ARR හදන්න කියන්නේ. එතකොට ඔයා මූලික ආයෝජනය කියලා මම මේ කොළ පාටින් රවුන්ඩ් කරලා තියෙන කොටුවේ තියෙන අයිටම් ටික කියන බිංදු වර්ෂයේ අවසානයේදී එකතු වෙන ඒකනේ මූලික ආයෝජනය කියන්නේ. අන්න එතකොට ඔයා මූලික ආයෝජනයෙන් බෙදලා සාමාන්‍ය බදුපසු ලාභය මූලික ආයෝජනයෙන් බෙදලා 100න් වැඩි කරලා ARR ගන්න එක ගානේ කියන්න ඕනේ. ඊට පස්සේ හිතන්න ගානේ කිව්වොත් එහෙම ආරම්භක ආයෝජනයේ මත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හදන්න කියලා. එතකොටත් සාමාන්‍ය බදුපසු ලාභයේ බෙදීම
ආරම්භක ආයෝජනය වැඩි කිරීම 100. එතකොට මෙතනත් ආරම්භක ආයෝජනය කියලා කියන්නේ මම මේ රතු පාටින් මේ රවුම් කරලා තියෙන අර වත්කමේ පිරිවැය සහ ඒ පිරිවැයට ඇතුළත් කරන්න පුළුවන් අනිකුත් අයිතම තියෙනවනේ. අන්න ඒ දේවල් වල එකතුව. ඕක වාට හොඳටම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් 2013 level accounting paper එකේ අන්තිම ප්‍රශ්නේ මට මතක හැටියට. ඒකෙත් අහලා තිබ්බ ආරම්භක ආයෝජනය මත ගෙනුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න කියලා. එතකොට යාලත් අරන් තිබ්බේ වත්කමේ පොත් අගය. හැබැයි යාලා විකල්ප පිළිතුරක් විදියට මූලික ආයෝජනය මත ගත්ත උත්තරයකුත් දීලා තිබ්බා. හැබැයි ගිය අවුරුද්දේ පේපර් එකේ එහෙම මුකුත් දීලා නැහැ. කෙලින්ම තනි උත්තරය දීලා තියෙන්නේ. ඒගොල්ලෝ විකල්ප පිළිතුරක් විදියට දීලා තියෙන ලාභය හදනකොට ක්‍රම දෙකකට හදලා තිබ්බ ලාභය. ඒ නිසායි ඒ හැරෙන්න මූලික ආයෝජනය නෙමෙයි ඒගොල්ලෝ අරන් තිබ්බේ ආයෝජනීය පොත් අගය. ඒකට සුන්බුන්නගේ එකතු කළා දෙකෙන් බෙදලා තමයි සාමාන්‍ය ආයෝජනය ගිය අවුරුදු පේපර් එකේ අරන් තියෙන්නේ. ඒක තමයි ඔයාගේ විෂය නිර්දේශයට එතකොට අදාළ වෙන්නේ. ඔයා ඒක මතක තියාගන්න. ඒකත් හරි ක්‍රමයක් සහ ගොඩක් ළමයි දැනට ඔළුවේ තියාගෙන ඉන්න මූලික ආයෝජනය දන සුන්බුන්නගේ බෙදීම දෙක කියන එකත් වැරදක් නැහැ. හැබැයි ඒක ඔයාගේ විෂය නිර්දේශයට අනුව ඒ පිළිතුරට ලකුණු දෙයිලා නැහැ. ඒ නිසා ඔයා හරි දේ ඔයාගේ විෂය නිර්දේශයට අදාළ දේ ඔළුවේ තියාගෙන යන්න. ඊට අමතරව තව කන්සෙප්ට් එකක් තියෙනවා ඔයාලගේ ආයෝජන තීරණ පාඩමට අදාළව පර්යන්ත මුදල් ප්‍රවාහ කියලා. පර්යන්ත මුදල් ප්‍රවාහ කියන්නේ ආයෝජනයේ අවසාන වසරේ ඇති වෙන මුදල් ප්‍රවාහයන්. නිදර්ශන විදිහට ගත්තම කාරක ප්‍රාර්ථනීය උපලබ්ධ වීම, සුන්බුන්නගේ උපලබ්ධ වීම, අවසානයේ මොන හරි යන්ත්‍රය හා සම්බන්ධ මොන හරි දෙයක් විකුණලා ගන්න පුළුවන් මුදලක් වෙනවා. මේ වගේ දේවල් පර්යන්ත මුදල් ප්‍රවාහ කියලා කියනවා. ඉතින් ඒ ටිකත් මතක තියාගන්න අහන්න පුළුවන් එක්සෑම් එකට. අවසාන වශයෙන් සමරි එකක් විතරව මතක තියාගන්න ඕනේ මෙච්චරයි. සාමාන්‍ය ආයෝජනය මත හදන්න කිව්වොත් බදු පසු හැමතිස්සම ගන්න බදු පසු ලාභයයි ගන්න ඕනේ. ගාන කිව්වොත් බදු පෙර ගන්න කියලා ගන්න. ඒ නැතන් ගන්න ඕනේ බදු පසු ලාභය. බෙදන්න සාමාන්‍ය ආයෝජනය වැඩි කරන්න 100න් සාමාන්‍ය ආයෝජනය ගන්නකොට ආයෝජනයේ මුල පොත් අගයට ආයෝජනයේ අවසාන පොත් අගය එකතු කරලා දෙකකින් බෙදලා සාමාන්‍ය ආයෝජනය ගන්න. ගාන කිව්වොත් ආරම්භක ආයෝජනය මත ගාන හදන්න කියලා. එතකොට තියෙන මුල පොත් අගය විතරක් ගන්න. සාමාන්‍ය මොකද්ද ගාන කිව්වොත් එහෙනම් මූලික ආයෝජනය මත කියලා. අතට බිඳු වර්ෂයේ ශුද්ධ මුදල් ප්‍රවාහ ගලා එම් ගලා යාම අතර වෙනස බිඳු වර්ෂයේ එන මූලික ආයෝජනයේ ශුද්ධ මුදල් ප්‍රවාහ වලින් ගාන හදන්න. මම හිතනවා කියප එක පැහැදිලිව ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙනම් වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you.